අයුබෝවන් ළමයි අපි කලින් වීඩියෝ එකෙන් සාකච්ඡා කළා මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට ලකුණු 15ක් හිමිවන අනුමාන විචාර පිළිබඳව. ඉතින් අපි අද සාකච්ඡා කරන්න යන්නේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ලකුණු 10ක් හිමිවන අනුමාන විචාර පිළිබඳවයි. ඉතින් මේ අනුමාන විචාර අපි කලින් විභාග ප්‍රශ්න පත්‍ර හොඳින් අධ්‍යයනය කරලා තෝරාගත්ත අනුමාන විචාර පාඩම් කිහිපයක්. ඉතින් මේකෙන් පළවෙනි අනුමාන විචාරයේ විදිහට මට කියන්න පුළුවන් මුනිසිරිපා සිඹිවින්නේ පාඩමෙන් අනුමාන විචාරයක් එයි බොහෝ විට ලකුණු 10ක. ඒ වගේම බැද්දේගම පාඩමිනුත් මෙවර අනුමාන විචාරයක් පැමිණීමේ ඉඩකඩක් තියෙනවා. එතකොට මේ බැද්දේගම පාඩම ගැන බැලුවොත් අපිට මේක ගිය අවුරුද්දෙත් ඇවිල්ලා තියෙනවා විභාගෙට. නමුත් පුතේ මේක ඒ කියන්නේ එක ළඟ අවුරුදු දෙකක විභාග වලට ප්‍රශ්න ඇසීමේ සම්භාවිතාවයක් තියෙනවා මේ බැද්දේගම පාඩමේ. මීට අමතරව දියමන්තිමාලයේ පාඩම ගත්තොත් මේ දියමන්තිමාලයේ පාඩමිනුත් මෙවර ලකුණු 10ක විචාරයක් පැමිණීමේ ඉඩකඩක් තියෙනවා. ඊට අමතරව අපට වැසිකිළියක් පාඩමෙනුත් මෙවර අනුමාන විචාරයක් පැමිණීමේ ඉඩකඩක් තියෙනවා. එතකොට මේ දියමන්තිමාලයේ පාඩමෙන් අවසානයේටම විචාරයක් පැමිණලා තියෙන 2022 වසරේදී. ඒ වගේම අපට වැසිකිළියක් පාඩමෙන් අවසානයේට විචාරයක් පැමිණලා තියෙන 2023 වසරේදී. ඉතින් මේ පාඩම් දෙකත් ඔයාලා බලාගෙන යන්න. ඉතින් මට විශේෂයෙන්ම අද කියන්න ඕන වෙලා තිබුණේ මේ මුනිසිරිපා සිඹිමින්නේ පාඩම මේ පාඩම් අතරින් විශේෂයි. මොකද මේ විභාග ඉතිහාසය තුළ අවුරුදු 3කදී පමණයි මේ මුනිසිරිපා සිඹිමින්නේ පාඩමෙන් විචාර පැමිණිලා තියෙන්නේ. ඒ කියන්නේ 2016 වසරේ 2018 වසරේ සහ 2023 වසරේදී පමණයි මේ මුනිසිරිපා සිඹිමින්නේ පාඩමෙන් විචාර පැමිණිලා තියෙන්නේ. එහෙනම් ඔයාලට හොඳටම අවබෝධ වෙනවා මේ විභාග ඉතිහාසය තුළ මේ අපිට මෙවර මුනිසිරිපා සිඹිමින්නේ පාඩමෙන් විචාරයක් පැමිණීමේ ඉඩකඩක් තියෙනවා කියලා. ඉතින් මේ පාඩමේ භාෂා භාවිතය පිළිබඳව ඒ වගේම මේ මුනිසිරිපා සිඹිමින්නේ පද්‍ය පන්තියෙන් අපේ ජීවිතයට දෙන ආදර්ශ පිළිබඳව ඔයාලා හොඳට බලාගෙන යන්න. ඉතින් අපි තවත් මෙවැනි අනුමාන වීඩියෝ එකකින් නැවත හමු වෙමු.